සේපාලිකා මල. සේපාලිකා සුදු පැහැති පෙති 6කින් යුක්ත වූ රැයට පිපෙන සුවඳවත් මලකි. මලේ මැද තැඹිලි පැහැයක් ගනී. මල් පිපෙන විට පසුදා උදෑසනම නටුවෙන් ගිලිහේ. පත්‍ර රළු ස්වභාවයක් ගනී. ගෙවතු අලංකරණය සඳහා වැඩි වශයෙන් සේපාලිකා සිටුවන. කඩුපුල් මල. රාත්‍රියට පිපෙන කඩුපුල් කතොක් ගණයට අයත් ශාකයක් වෙනවා. ශ්‍රී ලංකාවේ කඩුපුල් වර්ග දෙකක් දක්නට ලැබෙනවා. ඉන් එක් වර්ගයක මලේ පත්‍ර සිහින් දිගට වන අතර අනෙක් වර්ගයේ පත්‍ර පළල් පොකුරු සහිත වෙනවා. ඇමරිකාව සහ බ්‍රසීලිය රටවල උණුසුම් දේශගුණයෙන් පවතින ප්‍රදේශවල කඩුපුල් වගා කරනවා. කුමුදු මල. කුමුදු මල රාත්‍රියට පිපෙන ජලජ මල් වර්ගයක්. ඉතා කුඩා මලක් වන කුමුදු මල් පෙති 5කින් යුක්තයි. මල සුදු පැහැය වන අතර මැද කහ පැහැයක් ගන්නවා. ආසියාව හා යුරෝපයට ආවේනික ශාකයක් වන කුමුදු මල් ඇමරිකාවේ ආක්‍රමණික ශාකයක් ලෙස නම් කර තිබෙනවා. ඇටේරියා මල. දේශීය ශාකයක් වන ඇටේරියා පහතරළු ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. අවුරුද්ද පුරාම මල් පිපෙන ශාකයක් වනවා. රාත්‍රියට පිපෙන සුවඳවත් මලක් වූ ඇටේරියා කුඩා ප්‍රමාණයේ ශාකයක්. ශාක පත්‍ර කඳ කොළ පැහැයෙන් යුක්ත වන අතර මතු පිට දිලිසෙන සුළුයි. සුදු පැහැති පෙති 5ක් ඇති ඇටේරියා මල් පොකුරක් ලෙස පිපෙනවා. සමන් පිච්ච. රාත්‍රී කාලයට පිපෙන සමන් පිච්ච සිහින් පෙති ඇති සුවඳවත් මලක්. ශ්‍රී ලංකාවේ සමන් පිච්ච මල් වර්ග කිහිපයක් දක්නට ලැබෙනවා. ඖෂධීය ශාකයක් ඇති මල් වර්ගයක් ලෙස සමන් පිච්ච මල් පැළ වෙදකම සඳහාද යොදා ගන්නවා.